අඩු වියදමින් රසම රස රොටියක් හදන හැටි අද මම ඔයාලට කියලා දෙන්නේ. බත් කිරි රොටිය කියන මේ රසම රස රොටිය පොල් කිරි එළ කිරි දෙකෙන්ම ඔයාලා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. උදේට දවල්ට රෑට තුන් වේලටම ගැලපෙන මේ රොටිය ලොකු පොඩි හැමෝම ආසාවෙන් කාවි. ඉතින් බත් චුට්ටකුත් දාලා මේ අමුතුම විදිහේ රොටිය හදා ගන්න හැටි බලන්න. දැන් අපි යමුකෝ මගේ චන්දි කුකින් නට් එකට. එහෙනම් දැන් අපි කිරි රස බත් කිරි රොටි ටික අපි හදාගමු. අපි මේකට බත් කිරි රොටි කියලා කියන්නේ විශේෂයෙන්ම මේ බත් ටිකක් සහ කිරි එකතු කරගන්න නිසායි. සම්පූර්ණ අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුව තමයි මේ තියෙන්නේ. පස්සේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකනොත් බලා ගන්න පුළුවන්. මම මෙතන බත් කෝප්පයක් අරගෙන තියෙනවා. මම මේ දවල් හදපු බත් ඒ වයින් ටිකක් මම ඉතුරු කරගත්තා. මම අරගෙන තියෙන්නේ සම්බහාල් වලින් හදපු බත් ටිකක් තමයි. ඒ වුණාට මේකට ඕනම බත් වර්ගයක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් රතු කැකුළු වලින් හරි හදන්න. එහෙම නැත්නම් තම්බපු රතු හාල් වලින් හරි හදන්න. ඕගොල්ලන්ට එහෙම ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට රෑට ඉතිරි වෙන බත් ටිකකින් උනත් මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම දවල්ට උයලා ඉතුරු වෙන බත් ටිකකින් රෑට උනත් හදා ගන්න පුළුවන්. ඒක නිසා මේක හරිම පිරිමැසුම්දායක රොටියක්. අපි දැන් මේ බත් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඉතින් ඒකට දාගන්න මම මේ කිරි ටිකක් අරගෙන තියෙනවා. කිරි අඬු කෝප්පයක් අරන් තියෙනවා. මම තනිකරම අරන් තියන්නේ මිටි කිරි. අපි දැන් බලමු මේක කරගන්නේ කොහොමද කියලා. දැන් මම මෙතන කිරි අඬු කෝප්පයක් ගත්තට බ්ලෙන්ඩ් කරගන්න මට අඬු කෝප්පයක් යන්නේ නැහැ. උනාට තව ඉදිරියේදී මට පොල් කිරි වමනා වෙනවා. අපි බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. දැන් අපි ඉස්සෙල්ලාම මේ බත් ටික මේකට දාගමු බ්ලෙන්ඩ් එකට. දාගෙන මම මෙතන ලුණු අරගෙන තියෙනවා තේ හැඳි කාලක් විතර. අපි ඒ ටිකත් මේකට එකතු කරගමු. මම තේ හැඳි කාලක් විතර ගත්තේ. ඊට පස්සේ මේ පොල් කිරි වලින් ටිකක් මේකට දාගමු. ගොඩාක් දාගන්න එපා, ටිකක් වෙන්න දාගන්න. මම මේ වගේ ප්‍රමාණයක් තමයි පොල් කිරි දාගත්තේ. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගමු. අපි තව කිරි චූට්ටක් දාගමු. ක්‍රීම් එකක් වගේ තමයි හදාගන්න ඕනේ. ගොඩාක් මේ දියර නැති ක්‍රීම් එකක් වගේ. දැන් ඇති හොඳට මේක බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. පොඩි කෑලිවත් නැහැ. හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඔයගොල්ලොත් මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපි මේක භාජනයකට දාගමු. දැන් අපි මේ ටික මේ භාජනයට දාගමු. දැන් ඊළඟට අපි මේ බත් බ්ලෙන්ඩර් කරගත්ත එකට දාන්න ඕනි දේවල් මොනවද කියලා බලමු. ඉස්සෙල්ලාම අපිට පාන් පිටි ඕනි කරනවා. පාන් පිටි නැත්නම් ඔයගොල්ලන්ට ආට පිටි වුණත් මේ සඳහා ගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි මිසරින් කප් එකහමාරක්. ඒ එකහමාර මම පුරෝලා නෙමේ කපලයි ගත්තේ. මෙතන හරියටම ග්‍රෑම් 200ක් තියෙනවා. මම හොඳට හලලා ගත්තේ මේ පාන් පිටි ටික. ඔයගොල්ලොත් පාන් පිටි ගන්නකොට හලලා ගන්න. ඊට අමතරව පිපුම් කාරකයක් හැටියට අපි පාවිච්චි කරන්නේ ඊස්ට්. මම මෙතන අරන් තියෙනවා ඊස්ට් තේ හැඳි එකහමාරක්. ඊට අමතරව අර අපි ඉස්සෙල්ලා ගත්ත පොල් කිරි අඬු කෝප්පේ තව ඉතුරු කොටසක් තියෙනවා. අපි බලමු කොච්චර විතර යයිද කියලා. මේ ප්‍රමාණය මදි වුණොත් අපි තව ටිකක් ගමු. අපි දැන් මේ බත් බ්ලෙන්ඩර් කරගත්ත එකට මේ පිටි ටික එකතු කරගමු. ඒ වගේම මේ ඊස්ට් ටිකත් එකතු කරගන්න. එකතු කරගන්න ටිකක් මේවයි කලවම් කරගන්න. කලවම් කරගෙන මේ කිරි වලින් ටික ටික දාලා මේ වගේ කලවම් කරගන්න. හොඳට මෙහෙම අනා ගන්න.
ඒ ගත්ත පොල් කිරි ටික මදි. මම තව පොල් කිරි ටිකක් ගන්නවා. මම මෙතන තව අඬු කෝප්පයක් ගත්තා. මම මේ ගත්තේ දිය කිරි ටිකක්. මිටි කිරිම ගත්තේ නෑ. දිය මම ඉස්සෙල්ලා ඇනුවේ තනිකරම මිටි කිරි වලින්. අපි දැන් මේකෙන් ටිකක් දාලා මේ වගේ අනාගම්මු. ඉස්සෙල්ලා මේ ගානට බැටර් එක හදාගන්න. මේ ගානට ඇති. අපි දැන් මේකට තව එළවලු දා ගන්න ඕනේ. අපි මේ දැන් මේක ටිකක් පිපෙන්න වහලා තියමු. මේ වගේ රැපින් එකකින් වහලා විනාඩි 45ක් විතර පිපෙන්න තියන්න. දැන් මේක පිපෙනකන් අපි බත් කිරි රොටියට අවශ්‍ය කරන එළවලු ටික සකස් කරගමු. මේ තියෙන්නේ අපි ගත්ත එළවලු ටික. මම මෙතන අරගෙන තියෙනවා පොඩි කැරට් තලයක්. ඒ වගේම ලීස් ගස් ටිකක් පොඩි ටිකක් අරගෙන තියෙනවා. රටලුණු ගෙඩියකින් භාගයක් අරන් තියෙනවා. මිරිස් කරල් දෙකයි. කරපිංචා ටිකක් අරන් තියෙනවා. ඒ වගේම මේ සුදු ලුණු බික් 4ක් අරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ කැරට් තලේ හීනියට ග්‍රේට් කරගන්න. ලීස් ටික කපා ගන්න. අම්මිරිස් ටිකත් හීනියට කපා ගන්න. රටලුණු ටිකත් හීනියට කපාගෙන ඕගොල්ලෝ මේ කැරට් තලේ මේ ලොකු සිදුරු තියෙන පැත්තෙන් ගා ගන්න. ඊට පස්සේ මේ සුදු ලුණු බික් 4 මේ පොඩි සිදුරු තියෙන පැත්තෙන් ගා ගන්න. ඕගොල්ලන්ට මේ පොඩි සිදුරු තියෙන එකක් නැත්නම් මේ ගලේ තියලා හීනියට අඹරගත්තත් කමක් නැහැ. මම මේ කපා ගන්න ලීස් ටිකයි. ලොකුවට කපා ගන්න එපා. මේ වගේ හීනියටම කපා ගන්න මේ. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට එළවලු අඩු වැඩි කරගන්න. ටිකක් එළවලු තියෙන්න ඕනි කියලා හිතෙනවා නම් එළවලු ටිකක් වැඩියෙන් ගන්න. එහෙම නැත්නම් එළවලු චුට්ටක් අඩුවෙන් දා ගන්න. මේ අම්මිරිස් කරලත් හීනියටම කපා ගන්න. මේ රටලුණු ගෙඩියත් හීනියටම කපා ගන්න. මේ කරපිංචා ටිකත් හීනියට කපා ගන්න. මේ වගේ කැරට් තලයක් ගා ගන්න. ඊට පස්සේ මේ සුදු ලුණු ටිකත් මේ වගේ ග්‍රේට් කරගන්න. ඕගොල්ලන්ට ඕන නම් මේක තලලා ගන්නත් පුළුවන්. මේ සුදු ලුණු දැම්මහම බත් කිරි රොටියට හරීම රසයක් එනවා. අපිට දැන් ඊළඟට තියෙන්නේ මේ එළවලු ටික අර මිශ්‍රණයට දාලා කලවම් කරගන්නයි. දැන් විනාඩි 45ක් පැයක් විතර ගියා. අපි දැන් බලමු අපේ බත් පිටි මිශ්‍රණය. බලන්න මේ හොඳට පිපිලා තියෙන්නේ ඔය. හොඳට පිපිලා තියෙන්නේ. අපි දැන් මේකට අපි මේ හදාගත්ත එළවලු ටික දාගමු. ඊට කලින් මේ හුලන් යන්න අපි මේ වගේ ටිකක් කලවම් කරගමු. දැන් අපි මේ එළවලු ටික දාගමු. මම ටිකක් වෙන්න දාගන්නවා. මොකද කලවම් කරනකොට වැඩි වෙයිද දන්නේ නැති හින්දා. මිරිස් ටික, කරපිංචා ටික, ලීස් ටික, ලුණු ටිකක්, සුදු ලුණු මිශ්‍රණයෙන් ටිකක්. ඒ වගේම මේ ලුණු ටිකක් දාගන්න. ලුණු තේ හැඳි කාලට චුට්ටක් වැඩි වෙන්න දාගන්න. දාගෙන මේක මෙහෙම කලවම් කරගන්න. මම අර එළවලු දාගන්නකොට ටික ටික දාගත්ත නිසා හොඳයි. මොකද මේ වැඩි දැම්මොත් එළවලු ප්‍රමාණය වැඩි වෙනවා. මම මේ කිරි ටිකකුත් තියාගත්තේ හදිසිය හරි මේක ඝනව තිබුණොත් කියලා දාගන්න නැහැ. මේ ගමේ ගාන තමයි තියෙන්න ඕනි. අපි දැන් මේ ටිකෙන් එහෙනම් බත් කිරි රොටි ටික හදාගමු. අපි දැන් පෑන් එකක් ලිපේ තියලා ලිප ඕන් කරමු. දැන් මම මේ තියලා තියෙන්නේ සාමාන්‍ය ගින්දරේ. තවමත් චුට්ටක් තියෙන්න ඕනේ. දැන් රත් වෙලා තියෙන්නේ. දැන් ගින්දර අඩු කරගන්න. ගින්දර අඩු කරගෙන
මේ වගේ තෙල් ටිකක් හොඳට ගා ගන්න. මම මේ ගාගත්තේ පොල් තෙලුයි. අපි දැන් මේකට මිශ්‍රණයෙන් ටිකක් අරගෙන දාගමු. දාගෙන ඕගොල්ලෝ මේ වගේ පොඩි හැන්දක් අරගෙන වටේට මේ වගේ හදා ගන්න. ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඊට පස්සේ මේ වගේ වහලා තියන්න. දැන් විනාඩි දෙකක් විතර ගියා. අපි බලමු. අපි අටපැත්ත බලමු. දැන් ඇති. අපි මේක අනිත් පැත්ත හරව ගමු. යටපැත්ත මේ ගානට ආවහමයි අපි හරව ගත්තේ. දැන් අනිත් පැත්තත් මේ ගානට පුරුස ගන්න ඕනේ. හැබැයි අපි මේ වෙලාවේදී පෑන් එක වහන්නේ නැහැ. විනාඩියක් විතර ගියා. අපි දැන් බලමු. තවමදි තව ටිකක් තියමු. අපි දැන් බලමු. තව චුට්ටක් තියමු. කිරිත් දාලා බතුත් දාලා එළවලුත් දාලා හදන නිසා මේක ඉතාම පෝෂණ ගුණයෙන් වැඩි රොටියක්. අපි බලමු. දැන් ඇති අපිට මේක බා ගන්න පුළුවන්. මේ වගේ බා ගන්න. අපි දැන් තව එකක් දා ගන්න ඕන නිසා මේ වගේ තෙල් ටිකක් ගා ගමු. මේ වගේ හැන්දෙන් ටිකක් අරගෙන දා ගන්න. දාගෙන මේ පොඩි ඇන්දෙන් මේ වගේ රවුමට හදා ගන්න. මේ වගේ හදාගෙන මේ පියනෙන් වහගන්න. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ හැම දේ තමයි අඩු ගින්දරේ තියාගන්න. එහෙම නැති වුණොත් රොටි යට කර වෙන්න පුළුවන්. අඩුම ගින්දරේ තියාගන්න. අපි දැන් බලමු. තව ටිකක් මදි. අපි වහලා තියමු. අපි මේ රොටිය බලද්දි මේ වගේ තෙත ගතිය නැත්නම් ඇති. තෙත ගතිය තියෙනවා නම් ඕගොල්ලෝ අනිත් පැත්ත හරවන්න එපා. අපි දැන් චුට්ටක් බලමු අනිත් පැත්ත කොහොමද කියලා. මේ පැත්ත ඇති. අපි අනිත් පැත්ත හරව ගමු. උදේකට රැයකට උනත් ඕගොල්ලන්ට මේ වගේ රොටි හදලා කන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම පිරුම් නැසුම් දායක රොටි එකක් තමයි මේක. වැඩි වියදමක් යන්නේත් නැහැ. ඊටාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසට මේ රොටිය හදාගෙන ඇත්තටම හරිම රසයි මේ රොටිය. ඔයාලා එක දවසක් හරි හදලා බැලුවොත් හරිම ආසාවෙන් මේ රොටි හදාගෙන කාවි. අපි බලමු චුට්ටක් ඒ රොටිය යටපැත්ත. දැන් ඇති. අපි මේකත් බාගමු. ඒකත් වහලා තියමු. ඕගොල්ලෝ ඔක්කොම මේ වගේ රොටි ටික හදා ගන්න. ඉතින් මම බත්කිරි රොටිය කන්න අදාළ හොද්දක් හදාගත්තා. ඕගොල්ලන්ට පරිප්පු කරි එකක්, මස් කරි එකක්, එහෙම නැත්නම් මාළු කරි එකක් මිරිසට හරි කිරට හරි හදා ගන්න පුළුවන්. ඉතින් මේ කැමති කරි එකක් එක්ක මේ බත්කිරි රොටිය ඕගොල්ලන්ට කන්න පුළුවන්. මේ අන්තිම එකයි මම දාගන්න හදන්නේ. මම දැන් මේ පිටි ප්‍රමාණයෙන් බත් කිරි රොටි 6ක් හදාගත්තා. මේකත් එක්ක තමයි 6. මේ 6 වෙනි එක. දැන් වහගමු. බලමු. ඒක ඇති. දැන් ඒකත් ඇති. ඔන්න දැන් අපි ඔක්කොම බත් කිරි රොටි ටික හදාගත්තා. අන්තිම එක නිසා ඒක ටිකක් ලොකුයි. බලන්න මේ අපි හදාගත්ත බත් කිරි රොටි ටිකේ ලස්සන හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ රොටි හරිම රසයි. දැන් මම රස බලන්නයි යන්නේ.
දැන් අපි බලමු අපේ බත් කිරි රොටිය කොහොමද කියලා. මේ බලන්න හොඳට පුළුන් වගේ තියෙනවා ඔය. හොඳ සොෆ්ට් එකට තියෙනවා මේ බලන්නකො මේ. අපි දැන් අල හොදි ටිකකුත් දාගමු. දාගෙන දැන් අපේ බත් කිරි රොටිය රස බලමු. හරිම රසයි. ඇත්තටම හරිම රසයි. ඕගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ විදිහට හදලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. මම ඕගොල්ලන්ට ඒ හැම එකටම රිප්ලයි කරනවා. ඉතින් සුදු ලුණු එළවලු හැපෙන නිසා මේක පෝෂණ ගුණයෙන් විතරක් නෙමේ හරිම රස රොටියක්. මට නම් අදාගත්ත ටික ඔක්කොම කන්න හිතෙනවා. ඒ අල කරි එකත් ඇත්තටම හරි රසයි. ඉතින් මේ වගේ රසවත් කෑම හදන හැටි බලා ගන්න මගේ චන්දි කුකින් හට් එකත් එක්ක දිගටම රැඳී ඉන්න හොඳේ. දැන් මේ තිරයේ වැටෙන වීඩියෝ ක්ලික් කළාම ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳේ. මං චන්දි ඔයාලට ලස්සන දවසක්.